සහෘද හිතවතුනි අපි දාලා යන්නම හිතෙන්නේ වේදිකා නාට්‍ය කෑගල්ලට පෙන්නලා මේ මාසේ 9 වෙනිදා අපි ජූනි මාසේ 26 වෙනිදා නැවත රුවන්වැල්ල වැන්දල විහාරස්ථානයේ මේ රංගපීඨයේදී අපි ඉතාමත්ම හොඳින් සාර්ථකව පෙන්වීමට සියලු කටයුතු සූදානම් කර තියෙන අවස්ථාව තමයි ඔබ අමතන්නේ. ඇත්තටම මේ වේදිකා නාට්‍ය කෑගල්ලේ නැරඹූ බොහෝ දෙනෙක් අපිට අදහස් පළ කළා. ඒ හැම දිනාගේම වටිනා අදහස් ප්‍රමාණයක් සමග වෙනස්කම් සහිතව අපි රුවන්වැල්ලේදී ඉතාමත් සාර්ථකව පෙන්වීමට අදහස් කරලා තියෙනවා. මෙම නාට්‍යයට ප්‍රස්තුත වන්නේ මෙක්සිකෝවේ යුරෝපයේ ලැතින් ඇමරිකානු කලාපයේ මෙක්සිකෝව පදනම් කරගෙන ඇතිවෙච්ච සමාජ දේශපාලනික සහ ආර්ථික වෙනස්කම් පිළිබඳ කතාවක්. නමුත් එය ඉතාමත්ම චමත්කාරව අපි ලංකාවට ආදේශ කරමින් ගලප්පලා නිර්මාණය කරලා තියෙනවා ප්‍රේක්ෂකයන්ගේ රසඥතාවයට කිසිදු හානියක් නොවන ආකාරයට. අපි හිතනවා මේක මේ නාට්‍ය නැරඹීමෙන් විශේෂයෙන්ම පාසල් දරුවන්ට එවැගේම ගුරුවරුන්ට සහ ඉතිහාසය එවැගේම සමාජ සම්බන්ධ හදාරන්නන්ට විශේෂ පණිවිඩයක් මෙමගින් ලබා දෙන්නට අපිට හැකියාවක් ලැබෙයි කියලා. මොකද මිනිස් ඉතිහාසය පිළිබඳ දැවැන්ත සාකච්ඡාවක් තමයි යුරෝපා ඉතිහාසය පිළිබඳව මෙහිදී දිගහැරෙන්නේ. ලංකාවේ විශේෂයෙන් පෘතුගීසින් පැමිණ ලෝරන්ස් දල්මේද වගේ කණ්ඩායම් ඇවිල්ලා වෙච්ච සමාජ පරිවර්තනය වගේම තත්ත්වයක් තමයි යුරෝපයේ ලතින් ඇමරිකාව පදනම් කරගෙන ඉස්පාඤ්ඤවරු ෆ්‍රැන්සිස්කෝ ෆිසාරෝගේ නායකත්වයෙන් ඒ ඇතිවෙච්ච සමාජ පරිවර්තනය. ඒ පිළිබඳව කතාව තමයි මෙහිදී දිගහැරෙන්නේ. මම හිතන්නේ වටිනා අදහස්, එවැගේම නාට්‍ය අවස්ථාවන්, එවැගේම හොඳ වින්දනයක්, රස වින්දනයක් ලබා ගන්න පුළුවන් නාට්‍යයක් බවට අද වෙන විට අපේ දාලා යන්නම හිතෙන්නේ නිෂ්පාදනය පත්ව තියෙන බව අපි ඉතාමත්ම සතුටින් පැහැදිලි කරන්න කැමතියි. එවැගේම මේ නිෂ්පාදනය සඳහා බී.පී. තිලකරත්න මහතා තමයි අපේ නිෂ්පාදනයෙන් දායක වුණේ. මම අධ්‍යක්ෂණයෙන්. එවැගේම මේකේ ඉතාමත්ම ප්‍රවීණ රංග ශිල්පීන් ප්‍රමාණයක්, විවිධ නාට්‍යවල අත්දැකීම් තියෙන, ඉතිහාසයක් තියෙන ප්‍රමාණයක් රංගනයෙන් දායක වෙනවා. ඒ නිසා ඉතාමත්ම සාර්ථක නාට්‍යයක් බවට අද වන විට හැමෝගෙම කතා බහට ලක්ව තියෙන බව අපි සතුටින් නිහතමානීව පැහැදිලි කරන්න කැමතියි. ස්තුතියි. ආයුබෝවන්. ඔන්න වැන්දලට අපි ආවා. අපේ දාලා යන්නම හිතෙන්නේ නාට්‍ය කණ්ඩායමත් අරගෙන මේ මාසේ 26 වෙනිදා තියෙන ෂෝ එක ඔයාලට පෙන්වන්න. ඉතින් අද ඇවිත් ඉන්නේ අපි රිහර්සල් එකට. ඉතින් ඔන්න අඟුරුවැල්ල, රුවන්වැල්ල, කරවනැල්ල මේ අවට ඉන්න මගේ ආදරණීය රසික රසිකාවියන්ට මේ ආරාධනා කරන්නේ 26 වෙනිදා එන්න වැන්දල ප්‍රාදේශ සභා හෝල් එකට. ඉතින් එහෙනම් ඔන්න අපි දැන් UR TV එකත් එක්ක එකතු වෙලා තමයි මේ වැඩේ කරන්නේ. ඔයාලට මේ ගැන වැඩිපුර දැනගන්න ඕන නම් UR channel එකත් එක්ක එකතු වෙන්න. ඉතින් මගේ ආදරණීය රසික රසිකාවියනි, එහෙනම් ඔන්න එදාට මාත් වෙනවා ඔයාලත් එක්ක මේ පැය දෙකේ හෝරාවේ ගොඩාක් සතුටින් ඉන්න. ඉතින් මේක අලුත්ම වැඩක්, අලුත්ම විදියේ වැඩක්. ඔයාලා බැලුවාම ඇත්තටම මේක දාලා යන්න නම් හිතෙන එකක් නෑ. එහෙනම් අනිවාර්යෙන් 26 වෙනිදා ඔයාලා එන්නම ඕනි. උඹලා දැනගත යුතුයි මේ මෙක්සිකෝවේ උඹලා තාමත් වහල්ලුයි කියලා. දාලා යන්නම හිතෙන්නේ නැහැ. ලස්සන වේදිකා නාට්‍ය. මේක අලුත් නිර්මාණයක් හැටියට කෑගල්ලෙන් බිහිවෙච්ච නිර්මාණයක්. ඒ වගේම අමුතුම වැඩක්. දැන්ට ලංකාවේ තියෙන නාට්‍ය ශාස්ත්‍රය ගත්තහම අමුතුම වැඩක්. ඇවිල්ලා බලන්න. ආයුබෝවන් රුවන්වැල්ල පළාතේ සෞදි ඉතින් මේ ඇවිල්ලා ඉන්නේ රුවන්වැල්ල වැන්දල රජමහා විහාර අනුස්මරණ ශාලාව අතුල. මේ මොහොතේ මම ඔබ වෙනුවෙන් ඔබට රස ආස්වාදයක් ගෙනෙන්න
ලබන සතියේ ඒ කියන්නේ ජූනි 26 වෙනිදා අපේ නවතම වේදිකා නාට්‍ය නිර්මාණයක් දාලා යන්නම හිතෙන්නේ නැහැ. නාට්‍ය මෙම ස්ථානයේ වර්තමාන ශාලාවේ වේදිකාගත කරන බව ඔබ තමුන්ලාසේලාට දැන්වීම පිණිස තමයි මම නාට්‍ය කණ්ඩායමේ ශිල්පියෙක් වශයෙන් දැනුවත් කරන්න ගත්තේ. ඇත්තම මේ දාලා යන්න හිතෙන්නෙම නැහැ. ශාන්ත බණ්ඩක නාට්‍ය නිර්මාණය හැම අතින්ම ඔබට රසාස්වාදයක් කියනවා වගේම ඔබට සර්වකාලීනව රටේ ඔබ මුහුණ දෙන නොයෙකුත් ගැටලු වලට ගැටලු සමග ඊට විසඳුම් ලබා ගන්න පුළුවන්කමක් තියෙද නැද්ද කියන දේශපාලන වශයෙන් ඔබට යම් කිසි දැනුමක් ලබා ගන්න පුළුවන් රසවින්දනාත්මක වේදිකා ප්‍රහසනයක්. UR channel එකෙන් අද අපිට ඔබ වෙනුවෙන් ඇවිල්ලා ඉන්නේ හොඳ පණිවිඩයක් දෙන්න. පණිවිඩය තමයි අලුත්ම නාට්‍ය ශාන්ත බණ්ඩක මහත්තයාගේ අලුත්ම නාට්‍ය වේදිකාගත වෙනවා. කොහෙද? අඟුරුවැල්ලේ වැන්දල විහාරයේ වේදිකා නාට්‍ය ශාලා. අයිබෝවන් වේදිකාවට ආදරය කරන ඔයාලා හැමෝටම ඔන්න රුවන්වැල්ල විහාරස්ථ රංගශාලාවට අපි එනවා මේ මාස 26 වෙනිදා 3 සහ 6 දාලා යන්නම හිතෙන්නේ වේදිකා නාට්‍ය වේදිකාගත වෙනවා. ඔයාලට මේ සම්බන්ධව වැඩි විස්තර UR TV ප්‍රොඩක්ෂන් වෙතින් දැනුවත් කරා. එහෙනම් අනිවාර්යෙන් 26 වෙනිදාට එන්න. ඔයාලට දාලා යන්නම හිතෙන්නේ නැති වෙයි. යාවා දාලා යන්නම හිතෙන්නේ වේදිකා නාට්‍යයට. අන්තිම පුහුණුවීම මේ මාසේ 26යි. ඔයාලත් බලන්න එන්න.